අද අපි යන්නේ හුළංගල. ඉතින් අපි බලමු හුළංගලට යන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අපි ප්ලේස් එකට ආවා. ප්ලේස් එකට ආවා කියන්නත් බෑ, මොකද අපි මෙතනින් ටිකට් ගන්න ඕනේ. මෙතනින් ටිකට් ගත්තට පස්සේ තමයි අපිට හුළංගලට යන්න පුළුවන් වෙන්නේ. මෙතන එක ටිකට් එකක් එක්කෙනෙක්ට රුපියල් 100යි. මෙතනින් ටිකට් ගත්තට පස්සේ අපිට පුළුවන් උඩට යන්න. එහෙනම් අපි යමු. යන්න තියෙන පාරත් හිතන තරම්ම ලේසි නෑ. යනකොට මේ වගේ ලස්සන තැන් ගොඩාක් අපිට බලා ගන්න පුළුවන්. දෙපැත්තෙන් මේ වගේ ලස්සන තැන් තියෙනවා, ලස්සන තේවතු තියෙනවා, කඳු තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. හිතන තරම් බයික් එකේ යන්න ලේසි නෑ වගේම තමයි හිතන තරම් පයින් යන්න ලේසි නෑ. පොඩ්ඩක් මහන්සි. උඩට යනකොට අපිට මෙන්න මේ වගේ ලස්සන වතුර පාරක් හම්බ වෙනවා. අපි ගියේ වැහි කාලෙක නිසාද දන්නේ නැහැ මෙතනින් වතුර මෙහෙම ගලන්නේ. හැබැයි මේ වතුර සීතලම සීතලයි. හිතන තරම් ලේසි නෑ. පොඩ්ඩක් අමාරුයි යන්නේ. ඒ වගේම තමයි පයින් යනකොට මහන්සිය. හිතන තරම් ලේසි නෑ. තවදයක් කියන්න අමතක වුණානේ. අපි ගියේ වැස්ස දවසක නිසා මේ හැටි කූඩල්ලුත් හිටියා. හැබැයි අපිට ලොකුකටම නම් කරදරයක් වුණේ නැහැ. පේනවනේ බයික් එක උඩට ගන්න තියෙන අමාරුව. හැබැයි ඉතින් කමක් නැහැ. කොච්චර අමාරුවෙන් ගියත් ලස්සන දෙයක් තමයි බලන්න යන්නේ. ඔන්න ඉතින් දැන් නම් ළඟයි. ඉතින් guys අපි අමාරු ගමනකින් පස්සේ හුළංගලට ආවා. මෙතන තියෙන ලස්සන වචන විස්තර කරන්න අමාරුයි guys. ඒ තරම්ම ලස්සනයි. ඔන්න ඉතින් හුළංගලත් ගියා. දැන් අපි ආපහු එන්න යන්නේ. ඇවිදලා පල්ලෙහාට ආවට පස්සේ තමයි දැක්කේ මගේ අතත් කූඩල්ලෙක් ආවා. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.